ආයිබෝවන් පුංචි දුවේ පුතේ දෙමව්පියනි. ඉතින් අදත් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අපේ පුංචි යාළුවෝ ශ්‍රී ලංකාවේ වෙසෙන ඔබත් සමග සම්බන්ධ වෙන සොඳුරු අඩහෝරාවයි මේ. ඒ සඳුන් සෙවන වැඩසටහන තුලින්. ඉතින් අද වැඩසටහන අපිට ඊටාම විශේෂයි. මොකද ශ්‍රී ලංකාවාසී අපිට පෙබරවාරි මාසය කියලා කියන්නේ ඊටාම විශේෂ මාසයක්. අවුරුදු ගාණක් පුරාවටම යටත් විජිතවාදී රටක් විදිහට තිබපු අපේ පුංචි ශ්‍රී ලංකාව නිදහස් රාජ්‍යයක් බවට පත් වුණේ 1948 පෙබරවාරි 4 වෙනිදා. ඉතින් අද වැඩසටහන පුරාවටම අපි ඉදිරිපත් කරන්නේ අපේ පුංචි ශ්‍රී ලංකාවේ ඉතිහාසය මේ නිදහස් සැමරුම ගැන වැඩසටහන. ඉතින් ඔබත් අපිත් එක්ක අද එකතු වෙලා මේ අඩහෝරාව පුරාවටම අපේ රටේ ඉතිහාසය සහ නිදහස් සැමරුම ගැන දැනුවත් වෙන්නකෝ. ආයිබෝවන්. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වාසය කරන ශ්‍රී ලාංකික අපි ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් උත්සවය සැමරීමටයි අපේ දූ දරුවන් එක්ක අද මේ සූදානම් වෙන්නේ. ශ්‍රී ලංකාවෙන් සතපුම් දහස් ගණක් ඈත හිටියත් අපි හදවතින් හැමදාමත් ශ්‍රී ලංකාවේ. ඉතින් අපේ ඕස්ට්‍රේලියාවේ ඉපදුන මේ දූල පුතාලට අපේ සංස්කෘතිය, ශ්‍රී ලංකාවේ ජාතික ගීය, ජාතික කොඩිය, ජාතික සමගිය වගේ දේවල් අපි අනිවාර්යෙන්ම කියලා දෙනවා. ඉතින් ඒ නිසා තමයි අද අපි ශ්‍රී ලංකා ජාතික ගීය ගායනා කරන්න අපි මේ දූ දරුවොත් එකතු වෙලා ඉන්නේ. ශ්‍රී ලංකා ජාතික ගීය රචනා කරලා තියෙන්නේ ආනන්ද සමරකෝන් ශූරීන් විසින්. අපි සේරම එක මවකගේ දරුවෝ. රටකට ජාතික සමගිය ඉතාමත්ම වැදගත් වෙනවා. අපේ රටේ විවිධ ජාතීන් ඉන්නවා. ඉන් ප්‍රධානම සිංහල, දෙමළ, මුස්ලිම් සහ බර්ගර්. ඉන් අතර විවිධ ජාතීන් සිටිනවා. අපි හැමෝම එක කොඩියක් යට සමගියෙන් සාමදානයෙන් ජීවත් වෙනවා. සමගිය බලය වේ කියලාත් කියනවානේ. Okay.
ඔස්ට්‍රේලියාවේ ඉපදුන අපි මේ රටේ ජාතික ගීයක් ගායනා කරමු. Australians all let us rejoice, for we are one and free, with golden soil and wealth of toil, our home is good by sea. Our land abounds in nature's gifts of beauty rich and rare. In history's rage, let every stage turn past Australia fair. In joyful strains, then let us sing, advance Australia fair. Beneath our radiant Southern Cross, we'll toil with hearts and hands to make this commonwealth of us remember all the lands. For those who come across the seas with boundless place to share, in courage let us all combine to advance Australia fair. In joyful strains then let us sing, advance Australia fair. අපි අපේ රට ගැන කතා කරනකොට ඔයාලා දන්නවා හැම රටකටම ඒ රට සංකේතවත් කරන්න රටට ආවේනිකුණ කොඩියක් තියෙනවා. ජාතික කොඩිය කියලා අපි ඒකට කියනවා. ඒ වගේම ජාතික වෘක්ෂය, ජාතික පුෂ්පය, ජාතික ක්‍රීඩාව, ජාතික සතා ඒ වගේ හඳුන්වනවා. ඉතින් ඒ අපේ ලංකාවේ සංකේත ටික ගැන කියලා දෙන්න තවත් දුවෙක් ඉදිරිපත් වෙනවා. ඔයාලා ඒ සංකේත ගැන හොඳට ඉගෙන ගන්නකෝ. ස්තුතියි නන්ද. අපේ ජාතික කොඩිය තමයි සිංහ කොඩිය. සිංහ කොඩිය මැද ඉන්නේ සිංහයෙක්. සිංහයා හරිම නිර්භීත සතෙක්. අපේ ජාතික පුෂ්පය තමයි නිල්මාන්‍ය මල. නිල්මාන්‍ය මල හරිම ලස්සන මලක්. එතකොට අපේ ජාතික වෘක්ෂය තමයි නාගස. නාගස හරිම පූජනීය වටිනා ගහක්. අපේ ජාතික පක්ෂය තමයි වලි කුකුලා. අපේ ජාතික සතා තමයි දඩුලේනා. අපේ ජාතික ක්‍රීඩාව තමයි වොලිබෝල් ක්‍රීඩාව. මේ ක්‍රීඩාව හැමෝම දන්න ක්‍රීඩාවක්. මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි පෙලක් ළමුන් සුවඳ ගොඩයි පෙලක් ළමුන් හරිම හැඩයි. ආයුබෝවන් දුවේ පුතේ. ඔන්න අදත් ඔයාලගේ මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර වාසය කරන පුංචි යාළුවෝ ශ්‍රී ලංකාවේ වාසය කරන ඔයාලත් එක්ක පුංචි අපට පුංචි කතා තුලින් සම්බන්ධ වෙන අවස්ථාව. ඉතින් ශ්‍රී ලංකාවෙන් සහභාගී වෙන අපේ චූටි දූල පුතාලත් මේ මෙල්බන් පුරවරේ අපේ මේ චූටි දූල පුතාලත් මම ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන් පොඩිත්තනී. ආයුබෝවන් නන්දේ. චූටි දූල පුතාලා දන්නවා මේ පෙබරවාරි මාසයේ අපේ ශ්‍රී ලාංකික ජනතාවට හුඟක්ම වැදගත් මාසයක්. අපි ලෝකයේ කොයි රටක හිටියත් මේ මාසය හුඟක් වැදගත් හින්දා ඒ විශේෂ සිද්ධිය හැම රටකම ඉඳගෙන සමරනවා. ඒ කියන්නේ අපිට අවුරුදු 500ක් විතර යටත් විජිත වාදයක් නැත්නම් වෙනත් රටවල් වලට යටත් ඉඳලා නිදහස හම්බුනේ 1948 පෙබරවාරි මාසේ 4 වෙනිදා.
ඉතින් අපි මේ සමරන්නේ කීවෙනි නිදහස් සමරුවද කියලා කවියෙන් කියන්න බලන්න. ඒ 78 වැනි නිදහස් සමරුව නන්දේ. ඒ කියන්නේ අපේ රටට නිදහස ලැබිලා අවුරුදු 78ක් ගත වෙලා. ඔව් අවුරුදු 500 ගානකට පස්සේ අපේ රටට නිදහස ලැබිලා දැන් අවුරුදු 78ක් ගත වෙලා. එතකොට අපේ රටේ අන්තිම රාජධානිය මොකක්ද කියලා සසෙන් කියන්න බලන්න. ඒ කන්ද උඩරට රාජධානිය. ඔව් කන්ද උඩරට රාජධානිය කියන්නේ මහනුවර නගරය මූලික කරගෙන රට පාලනය කරපු කාලේ. එතකොට ඒ අපේ අන්තිම රාජධානියේ හිටපු රජතුමා කවුද කියලා අපේ අනිෂ්කදුව කියන්න බලන්න. ඒ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා නන්දේ. රාජධානියක් කියන්නේ මොකක්ද නන්දේ? රාජධානියක් කියන්නේ දුවේ ඔළුවේ නැත්තම් හිසේ ඔටුන්නක් පැලඳගත්ත නායකයෙක් හෝ නායිකාවක් පාලනය කරන කොටසකට. එහෙමත් නැත්තම් රටකට. අපේ අන්තිම රාජධානිය උනේ කන්ද උඩරට රාජධානිය. ඉතින් ඒ වෙනකල්ම උටුන්නක් දාගත්තු රජුරු කෙනෙක් නැත්තම් රජිනක් තමයි අපේ රට පාලනය කළේ. අදත් මේ ලෝකේ රාජධානිත් තියෙනවා. ශනාල් පුතා කියන්න බලන්න තියෙන රාජධානියක් අද ලෝකේ. එංගලන්තේ. ඔව් එංගලන්තයට අපි කියනවා යුනයිටඩ් කින්ග්ඩම්. එහෙම නැත්නම් අපි ඉංග්ලන්ඩ් කියලා ඒ රට නම් කරනවා. ඒ වගේම රාජධානි තවත් ලෝකේ තියෙනවා. ඔයාලා හොයලා බලන්නකෝ තායිලන්තයේ එක රාජධානියක්. එතකොට යුනයිටඩ් කින්ග්ඩම් එහෙමත් නැත්නම් එක්සත් රාජධානිය රජ කරන්නේ කවුද? එක්සත් රාජධානියේ සෙනුති කියන්න බලන්න. චාල්ස් කුමාරයා නේද නන්ද? ඔව් ඒ චාල්ස් කුමාරයා. චාල්ස් කුමාරයා කියන්නේ කවුද නන්දේ? ඔව් චාල්ස් කුමාරයා කියන්නේ පුතේ එංගලන්තය පාලනය කරපු එලිසබෙත් රජින ක්වීන් එලිසබෙත්. ඔයාලා දන්නව නේද ක්වීන් එලිසබෙත්? අහලා තියෙනා නේද? ක්වීන් එලිසබෙත්ගේ පුතා තමයි. නැත්නම් එලිසබෙත් රජිනගේ පුතා තමයි චාල්ස් කුමාරයා. එලිසබෙත් රජය මිය ගියට පස්සේ චාල්ස් කුමාරයා නේද නන්දේ ඔටුන්න හම්බුනේ? ඔව් අන්න හරි. එලිසබෙත් රජින මිය ගියාට පස්සේ චාල්ස් කුමාරයා තමයි එක්සත් රාජධානිය රජ කරන්න ගත්තේ. අදටත් ඔයාලා බලන්න චාල්ස් කුමාරයා ලොකු උත්සවවලට එහෙම සහභාගී වෙනකොට ඔටුන්න දාගෙන තමයි රාජ්‍ය උත්සවවලට සහභාගී වෙන්නේ. අපට නිදහස ලැබුණා කියලා කියනවා. අපි බලමු මේ නිදහස කියන්නේ මොකද්ද? නිදහස ලැබුණේ කොහොමද කියලා. එරන් පටන් ගන්න බලන්න නිදහස ගැන පොඩ්ඩක් කතා කරන්න. බොහොම ඉස්සර අපේ රට බොහොම ලස්සන ශාස්ත්‍රීය රටක්. පරම්පරා ගානක් තිස්සේ හුඟක් දක්ෂ බුද්ධිමත් ශ්‍රේෂ්ඨ රජුරුවෝ අපේ රට පාලනය කළා. ඔව් ඒ අතීතයේ අපේ රටට කන්න බොන්න කිසිම අඩුවක් වෙලා තිබුණේ නැහැ. කාලයක් අපේ රට පෙරදිග ධාන්‍යාගාරය කියලා තිබුණා. ඒ කියන්නේ අපේ රටින් පිටරට වලටත් ධාන්‍ය ඇරලා තියෙනවා. ඉතින් ඔය වගේ අපේ රජවරු හුඟක් කැපකිරීමකින් අපේ රටේ ජනතාවට ආදරයෙන් රට හුඟක් ශාස්ත්‍රීය කරලා වැව් කර්මාන්ත හදලා අමුණු තව කුඹුරු එහෙම අස්වද්දලා ඒ වගේම ලොකු වෙහෙර විහාර ඉදිකරවල හැම රට මුළු ලෝකෙම උතුම්ම රටක් බවට පත් කරලා තිබුණා. නමුත් මේ රටට හරියම ආසාවෙන් මුළු ලෝකෙම අපේ රටට ආසයි ආදරේ මොකද රට හුඟක් ලස්සන හින්දායි හුඟක් ශාස්ත්‍රීය රටක් හින්දායි. ඉතින් පළමුවෙන්ම පෘතුගීසීන් අපේ රට දිහා බලාගෙන ඉඳලා මේ රටට ඇවිල්ලා රටේ පදිංචි වුණා. ඒ පදිංචි වෙලා රට අල්ලගත්තා. රටේ මුහුදු බඩ ප්‍රදේශය අල්ලගෙන ඒගොල්ලෝ අපේ රටේ වැල්බුණ කුරුඳු එනසාල් කරාඹු නැටි ඒ වගේ හොඳ ඖෂධ වර්ග ඒගොල්ලන්ගේ රටවල් වලට ඇරියා. ඔහොම ටික කාලයක් ඉන්නකොට අපේ ජනතාවට හරියම කරදර වුණා ඒගොල්ලන්ගේ. ඉතින් ඔය අතරේ පෘතුගීසීන් පන්නන්න හදනකොට ලන්දේසීන් අපේ රට ආක්‍රමණය කළා. ඒ ලන්දේසීන් එක්කාසු වෙලා අපේ රටේ ජනතාව පෘතුගීසීන් පැන්නුවත් ඊට පස්සේ ලන්දේසීන් අපේ රට පාලනය කරන්න ගත්තා. ඔහොම ලන්දේසීන්ගේ බලය අඩු කරගෙන ඉංග්‍රීසි ජාතිකයන් අපේ රට ආක්‍රමණය කළා. බලන්න කොච්චර කරදරකාරී යුගයකද අපේ රට තිබිලා තියෙන්නේ රාජධානි වලින් පස්සේ නේද? ඔහොම කරනකොට ඔහොම වෙනකොට ඉතින් අපේ රටේ අපේ මුතුන් මිත්තන් නිකන් හිටියේ නෑ. ඒගොල්ලොත්
හොඳට යුද්ධයට මේ පුරුදු වෙලා සටන් කරන්න පුරුදු වෙලා අර ඉංග්‍රීසිත් එක්ක සටන් කළා. ඉතින් ඒ සටනේදී ඉස්සරහම අපේ සටන් වලට මෙහෙවපු අපේ මුතුන් මිත්තන් අපි මේ වෙලාවේ තාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ. නමුත් පළවෙනි වතාවේ අපිට ඒක ජය ගන්න බැරි වුණා. තව තවත් අපි ඉංග්‍රීසි අය අපේ රටට අපේ රටේ තියෙන දේවල් ඒගොල්ලන්ගේ රටවල් වලට අරගෙන ගිහිල්ලා අපේ රටේ මිනිස්සුන්ත් එක්ක කෝලාහල ඇති කර හුඟක් කරදර කරමින් තමයි ඒගොල්ලෝ රට පාලනය කරේ. ඉතින් අපේ ජනතාවත් ඒ කරදර මැද්දේ වුණත් රට අපට ආයෙත් ලබා ගන්න සටන් කළා. ඉතින් ඒ අය අතරින් අපි නිතරම සිහිපත් කළ යුතු අපේ සිංහල ජාතිකයන් කීප දෙනෙක්ම ඉන්නවා. වාරියපොළ ශ්‍රී සුමංගල හිමි, වීර පුරන්නප්පු, ගොංගාලේ ගොඩ බණ්ඩා ඔය වගේ තව හුඟක් අය ඉන්නවා පුතේ. ඉතින් ඔයාලා ඒවා හොඳට හොයලා බලලා ඉගෙන ගන්න ඕනේ, දැනගන්න ඕනේ කවුද කියලා. ඉතින් ඔහොම සටන් කරලා අන්තිමට 1948 පෙබරවාරි මාසෙදි තමයි අපිට ඒ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් අපේ රට බේරගන්න පුළුවන් උනේ. ඒ කාලේ රට පාලනය කරපු අපේ ජාතික වීරවරයෙක් ඩී.එස්. මහාමාන්‍ය ඩී.එස්. සේනානායක කියන අගමැතිතුමා අතින් තමයි ඉංග්‍රීසි ජාතීන්ගේ කොඩිය බිම දාලා අපේ සිංහල ජාතික කොඩිය එසවුනේ. අන්න ඒ අවස්ථාවේ ඉඳන් තමයි අපිට අපේ නිදහස නැත්තම් නිදහස් ලංකාවක් අපිට අයිති වුණේ. ඔන්න ඕක තමයි නිදහසේ කතාව. ඉතින් අද අපි නිදහස් වෛරී ජාතියක් විදිහට හොඳට නැගී ඉන්න පුළුවන් කාලයක්. අපිට මේ ඕනම රටක අපේ රටෙන් එනක ආයේ ජීවත් වුණත් ඒ හැම දිනාටම සෑම රටකම රජයන් විසින් ජනතාව විසින් හොඳට සැලකනවා. ඒ අපිට හුඟක් ලස්සන සංස්කෘතියක් ඒ වගේම හොඳට නීතිගරුක ජනතාවක් ඒ වගේම අපේ ජාතිය ආගම භාෂාව සියල්ලටම ගරු කරන අපේ දූල පුතාලත් අපේ දෙමව්පියනුත් ඒ රටවල් වල ඉන්න නිසා. ඉතින් ඒක අපි ලොකු භාග්‍යයක්. ඕස්ට්‍රේලියාව කියන රටෙත් අපේ සිංහල භාෂාව ඉගෙන ගන්නත් දැන් ඊට සලසලා තියෙනවා. ඒ සිංහල භාෂාව විෂයක් විදිහට අපේ ලංකාවේ නම් කියනවා ඇඩ්වාන්ස් ලෙවල් නැත්නම් උසස් පෙළ විභාගය කියලා. මෙහි තියෙන VC විභාගයට අපේ සිංහල භාෂාව කරන්න අවසර දීලා තියෙනවා. ඉතින් ඒකත් අපි ලැබපු ලොකු භාග්‍යයක්. අපි ගොඩාක් වාසනාවන්ත ජාතියක්. ඒකින්ද අපි සියලු දෙනාම එකතු වෙලා අපේ රට රැකගන්න නොබියව නිර්භීතව ඉදිරිපත් වෙමු. ඉතින් අදත් මම හිතනවා ඔයාලා වැඩසටහනට සහභාගී වෙලා අපේ නිදහස ගැන හුඟක් ඉගෙන ගන්න ඇති. අපේ දූල පුතාලත් අපි සන්තෝෂ වෙන්න ඕනේ. මේ ඕස්ට්‍රේලියාවේ ඉපදුනත් එයාලා කොහොම හරි ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගත්තත් සිංහල භාෂාව ප්‍රගුණ කරලා මේ වගේ හරි කතා කරන්න එයාලා පුරුදු වෙලා ඉන්න එක හුඟක් ලොකු දෙයක්. අපේ දෙමාපියෝ ඒ ගැන ගොඩාක් සතුටු වෙන්න ඕනේ. හොඳයි, දැන් අපි බලමු අද වැඩසටහනට සහභාගී වුණ අපේ මෙල්බන් වල ඉන්න අපේ ශ්‍රී ලාංකික දූල පුතාලා කවුද කියලා හඳුනගන්න. එයාලා තමයි මගේ නම අනුක්තින දාස. මගේ නම එරාන් පෙරේරා. මගේ නම සසෙන් මදනායක. මගේ නම මොනදී මදනායක. මගේ නම සනිතේරත්. මගේ නම ස්නා ෆර්නැන්ඩෝ. මගේ නම අනුෂ්කා ලකුණාන්ගොඩගේ. මගේ නම යනුයි. මගේ නම සිතුලි පියර්ස්. මගේ නම කවින් සේනානායක. මගේ නම අයුකි. මගේ නම සනුතේරා. මගේ නම නොවී කොස්වත්ත. Sri Lanka.
එසවනේ ඉන්දු සයනේ මුතු ඇටියයි මගේ ශ්‍රී ලංකා පෙර දිග දිනු දහම් කෙතයි අපේ ශ්‍රී ලංකා ඔබ වනුවෙන් ජීවයලද පොඩි අපේ සැමදා පුංචි දැස් පොඩි ඔසවක් නමුදිමු සැමදා පුංචි දැස් පොඩි ඔසවක් නමුදිමු සැමදා හිටියත් අද ඈත රටක ඔබෙකුණ හමුවේ පුංචි අපේ සිරස නමා බුදු දෙමු බැතිනේ හිටියත් අද ඈත රටක ඔබෙකුණ හමුවේ පුංචි අපේ සිරස නමා බුදු දෙමු බැතිනේ ඉන්දු සයොරේ මුතු ඇටියයි මගේ ශ්‍රී ලංකා පෙර දිග දිනු දහම් කෙතයි අපේ ශ්‍රී ලංකා ඔබ වෙනුවෙන් ජීවයලද පොඩි අපේ සැමදා පුංචි දැස් පොඩි ඔසවක් නමුදිමු සැමදා පුංචි දැස් පොඩි ඔසවක් නමුදිමු සැමදා පුංචි දැස් පොඩි ඔසවක් නමුදිමු සැමදා ඉතින් නැවතත් මේ වගේ වැඩසටහනකින් ඔයාලා අපි හමු වෙනතුරු ඔයාලට ආයුබෝවන්. ඉතින් අද වැඩසටහනේ අවසානයේටයි අපි ඔබ මේ ළඟා වෙලා තිබෙන්නේ. අද වැඩසටහන අධ්‍යක්ෂණය කළේ විනීතා විජේරත්න නැන්දා. ඒ රූපවාහිනීගත කළේ සරත් විජේරත්න මාමා. මේ වැඩසටහන ඔබ වෙත ඉදිරිපත් කරන මම සුබෝදා වලිසිංහ නැන්දා. ඉතින් නැවතත් මේ වගේම වැදගත් හරවත් වැඩසටහනකින් ඔබ අප හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන්.